Hello everyone. ඔයාලා මේ වෙද්දිත් දන්නවා අගෝස්තු 21 වෙනිදා ඉඳන් කොරියන් එම්බසියෙන් වීසා ඇප්ලිකේෂන් බාරගන්නේ නැහැ. අපි ඒ වෙනුවට යන්න ඕන මෙන්න මේ VFS Global කියන ආයතනයට. ඉතින් අපි බලමු මෙන්න මේ VFS Global ආයතනයට අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියලා. මුලින්ම මෙන්න මේ login කියන ඔප්ෂන් එකට යන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මේ වෙද්දිත් ඔයාට මේ VFS Global කියන එකේ account එකක් නැති නිසා මුලින්ම I don't have an account කියන option එක select කරලා ඉන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ interface එකේ මුලින්ම ඔයාගේ email address එක ඊට පස්සේ password එකක්. මේ password එක capital letters, simple letters, numbers ඒ වගේම මොකක් හරි symbol එකක් මෙන්න මේ විදිහට insert වෙන විදිහට characters 8කට වඩා වැඩි වෙන්න strong password එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එකේ ඩයල් කෝඩ් එක ඔයා ලංකාවේ ඉඳන් මේ account එක හදන නිසා +94 ඊට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එක එන්ටර් කරන්න ඕන. මෙන්න මේ details ටික එන්ටර් කරාට පස්සේ මේ පහළ තියෙන conditions වලට ටික් තුනක් දාන්න ඕන. ඒ ටික් තුන දැම්මට පස්සේ ඔයාලට register කියන option එක click කරන්න පුළුවන්. දැන් ඔයාගේ account එක register වෙලා ඉවරයි. මේ වෙද්දී ඔයාගේ email එකට මේ VFS එකෙන් mail එකක් ඇවිල්ලා ඇති. ඒ mail එක තියෙන්නේ ඔයාගේ account එක activate කරගන්න. ඒ mail එකෙන් ගිහිල්ලා ඊළඟට කරන්න ඕන ඔයාගේ account එක activate කරගන්න. මෙන්න මේ link එක touch කරලා ගියාට පස්සේ මෙන්න මේ interface එකේ අර ඔයා කලින් දුන්න ඔයාගේ email address එකයි password එකයි enter කරලා sign in කියන බටන් එක click කරාට පස්සේ ඔයාගේ activation එක success වෙනවා. ඊට පස්සේ එන interface එකේ start new application කියන option එක click කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ interface එකක්. මෙතනින් හරියට ඔයාගේ application center එක, consular category එක, ඒ වගේම sub application category එක, කියන ඔයාගේ visa වර්ගය මෙන්න මේ ටික select කරාට පස්සේ ඔයාට එනවා ඔයාගේ personal details ටික enter කරන්න. ඔයාගේ passport එකේ තියෙන විදිහටම ඔයාගේ personal details ටික enter කරාට පස්සේ ඔයාට එනවා date එකක් සහ time එකක් select කරගෙන ඔයාගේ payment එක කරන්න. ඉතින් මෙන්න මේ payment එක කරාට පස්සේ ඔයාගේ email එකට ඔයා දාපු appointment එක mail එකක් විදියට එනවා.